අලුත් අවුරුද්දක් උදා වෙලා දැන් ජනවාරි 5 වුණා. ඉතින් ඔන්න අපි ඌව පළාතේ දේපළ වෙළඳාම් අලෙවිය තුල ප්‍රමුඛ වැඩිම දේපළ ප්‍රමාණයක් තියෙන සමාගම තමයි මිහිලිය දේපළ වෙළඳාම් කිය. ඉතින් අද දවසේදී අපි බදුල්ල නගරේ මම නම් අදමයි මෙතනට ආවේ. හිතා ගන්න බෑ. මොකද මුතියංගන රජමහා විහාරස්ථානයේ පයින් යන මීටර් 100ක්වත් නැහැ. ඒත් එක්කම දුම්රියපොළ යන්න මීටර් 150. මේ වගේ තැනක තියෙන සුපිරි දේපලක් තමයි අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. අලුත් අවුරුද්දේ අලුත්ම අලුත් දේපලක් ඔබට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ගැනයි අද දවසේ අපි කතා කරන්නේ. ස්ටේෂන් එක පාරේ තමයි මේ දේපල පීඩා තිබෙන පර්චස් 10ක නිවසක් සමග ඉඩම. ඒ ගැනයි අපි කතා කරන්නේ. ඉතින් චන්දන ඉන්නවා අපිත් එක්ක. ඒත් එක්කම මේ දේපලේ හිමිකරු ඉන්නවා සුමුදු. ඒත් එක්කම අපි අද දවසේ අපි මේ ගැන කතා කරමු. චන්දන. දැන් අපි සාමාන්‍ය හඳුන්වා දෙන්නේ නැහැ නේ. දෙන්නේ නැහැ නේ. හිමිකරු වෙන්නත් නැහැ. ඉතින් හිමිකරුවෙන් තමයි අපි දේපල ලබා ගත්තේ. ඉතින් අපි ලබා ගද්දිම තීරණය කරපු දෙයක් තමයි මෙතුමා අපේ කාර්යාලයේ ලාභ වෙලේම අපි ඇවිල්ලත් නැහැ. චල අපි යනවනේ දැන්. මුතියංගනේ නැගී යන එක තමයි අපි කරන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ දේපලක් තියෙනවා මට මේමයි කියatti අපි ටක්කල් ඇවිල්ලා බලමු. කිව්ව සැනෙන් අපි ආවා. ඒ තරම් අපි කියන්නේ මාළක මේ වගේ ඉඩම් වල රත්තරන් ඉඩම්. රත්තරන්. ඒ තරම් වටිනවා. ඒ තරම් වටිනවා. අනිත් එක මාළක දැන් භූමිය හසුරවන්න පුළුවන් තැන්. ව්‍යාපාරික විදියට නේවාසික භාවිතය සඳහා භාවිත කරන්න පුළුවන් ඉතින් සීමිත ප්‍රමාණයක් බදුල්ල නගරයේ තුල තියෙනවා. ඒ වගේ එකක් තමයි මේ. මොකද හොඳටම දන්න තැනක් මෙතන එහා පැත්තේ අපිට දකින්න ලැබෙන රිවර්සයිඩ් හෝටල්. ඉතින් මේ වගේ තැනක් ඔබේ කරගන්න අවස්ථාවක් තියෙනවා මතුෂි. ඔව් ඉතින් ඔබට පුළුවන් මේ වටිනා අවස්ථාව ඔබේම කරගන්න ඉක්මනින් අපිට කතා කරලා ඉක්මන් කළොත් ඔබ දිනමු. ඉතින් චන්දන එත් එකම දැන් මේ භූමිය ගද්දි මේ දේපල ගද්දි කිසිම ගැටලුවක් නැහැ. ණය පහසුකම් ගන්න පුළුවන්. මාළක මේකට දැනටමත් අපි බැංකු ණය පහසුකම් කීප වාරම අරන් තිබුණේ මෙතුමා. එතකොට දැන් අපිට මේක මිලදී ගැනීම කරද්දී බැංකු ණය පහසුකම් ලබා ගැනීම පහසුව තිබුණේ. එතකොට බැංකු ණය පහසුකම් ගන්න පුළුවන්. ඊට අමතරව කර්මාන්තයක් විදිහට යනකොට දේකිරි කර්මාන්තයේ නියැලෙන කෙනෙක්ට සුපිරිම තැන. මොකද ඒ උපකරණක් තියෙනවා. උපකරණ ඔක්කොම ටික තියෙනවා. හැමතේම තියෙනවා. තමයි ඒ ටිකත් එක්ක තමයි අපිට දුන්නේ. එතකොට ඒ ටික තියෙන වැඩ පටන් ගන්න පුළුවන් තැන. ඊට අමතරව ගෙස්ට් හවුස්. එතකොට නිවාඩු නිකේතනය. ව්‍යාපාර ස්ටෝර්ස් එක. එන ඕනිම දෙයකට ඇත්තටම ගත්තොත් වටිනවා. අපලා එකෙන් කියනවා ගත්තොත් වටිනවා. ගත්තොත් වටිනවා. ඔබට මෙතන අලුත් ගඩියා කරගන්න ඕනේ නම් මේක ෆ්ලැට් කරලා අලුතෙන් හදනවා නම් මිහිලිය දේපළ වෙලා වෙතින් මේ කන්ස්ට්‍රක්ෂන් එක පවා කරලා දෙන්න සූදානම්. අනිත් එක තමයි මාළක අද ඔබ මේක ගන්නවා නම් අපහරා නොමිලේ අලුත් වැඩියාවක් අපි කළා. අලුත් වැඩියාව කොහොමද කරන්නේ? කිසිදු මුදලක් අය කරන්නේ නැතුව එයා ලොකු මුදලක් මේ වෙලේ වැය කරද්දී අපි තීරණය කරන ආයතනයේ විදියට දැන් අපි නමක් දෙන්න ඕන අපේ කස්ටමර්ට. ඒක නිසා අනිවාර්යයෙන්ම අපි මේක ඉලිසකර කරන දීලා එයාට ව්‍යාපාරය කරගන්න පුළුවන් තත්ත්වය අපි අපේ ගානේ හදනවා. ඒ තමයි මිහිලිය දේපළ වෙළඳාම් හැමදාමත් ඔබ විශ්වාස කළ දේපළ වෙළඳාම් සමාගම බවට පත් වෙන්න තියෙන එකම රහස. ඉතින් මේ රත්තරන් වටින අවස්ථාව ඔබේම කරගන්න ඔබත් අදම අපිට කතා කරන්න.